Hi everyone, අද vlog එක අපි කරපු වෙනස් වැඩක් ගැන. අපේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර කලාපයේ කුඩාඔය වසමේ විදේශගතව සිටින සමාජිකයන්ගේ පවුල් ඒකරාශී කරගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දිනක පැවැත්වුවා. ඉතින් විදේශගතව සිටින පුද්ගලයන්ගේ පවුල්වල අයිතිය සහ ඔවුන්ට අදාළ නීතිමය රාමුව පිළිබඳව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවට පත් වුණා. ඉතින් ඔයාලට මේ පේන්නේ අපේ වැඩසටහනට අවශ්‍ය දත්ත එක්රැස් කරගන්න ඒ ගම තුළ පවත්වපු සමීක්ෂණය කොහොමද කළේ කියලා. කරන විශේෂ වැඩසටහන දෙලගොඩ පිටිය අසරණ සරණ සමිති ශාලාවේදී නොවැම්බර් 20 දින සවස 2:30ට පැවැත්වේ. අපි මේ වැඩසටහනෙන් කතා කරන්නේ පවුලේ යම් සමාජිකයෙක් රට යාම නිසා පවුලේ අනෙකුත් සමාජිකයන්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන්. අපි ඇවිල්ලා එන්නේ කුඩාඔය අසරණ සරණ සමිති ශාලාවට. දැන් වෙලාව එකට විතර ඇති. අපිට 2:00 විතර තමයි අපි මේක පටන් ගන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් දැන් අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න. මොකද රිෆ්‍රෙෂ්මන්ට් ටික ඔක්කොම ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම අපි අතුලට කියලා බලමු අපේ කට්ටිය දැන් අස් කරනවා අතුල. මේ වැඩසටහනේදී අප කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන් මම ඔයාලට පොඩි විස්තරයක් කියන්නම්. ඒ තමයි මිනිස්සු විවිධ අවශ්‍යතා නිසා රට යනවා. උදාහරණයකට තමන්ට තියෙන ණය ටික පියවන්න මිනිස්සු රට යනවා. ඉතින් ඒ ගියාට පස්සේ එයාලගේ පවුලේ අයට මොකද වෙන්නේ කියන එක ගැන තමයි අපි එදා කතා කළේ. උදාහරණයක් විදිහට ළමයින්ගේ අධ්‍යාපන අවශ්‍යතා බිඳ වැටෙනවා, පවුලේ සමාජිකයන් අතර බැඳීම් පළුදු වීම සිදු වෙනවා. මෙන්න මේ කියන දේවල් සම්බන්ධයෙන්. අන්න ඒ දේවල් සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් නීතිමය පියවර මොනවාද කියන එක සම්බන්ධයෙන් අපි එදා කතා කළා. අවශ්‍යතාවක් කියලා අපිට කිව්ව ගමන් මතක් වෙන්නේ මොකද්ද? මුදල් අවශ්‍යතාවක්. එතකොට මෙන්න මේ මුදල් අවශ්‍යතාවය නිසා තමයි මිනිස්සු වැඩි ප්‍රමාණයක්ව රට යන්නේ. ඒක දකිල ඔයාලා වශයෙන් ඔයාලට